අද ලෝක ප්‍රසිද්ධ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ මුලින්ම ධර්ම දේශනා කළේ මේ ධර්මාසනේ ඉඳගෙන. මේක පින්වතුනි අම්මා කෙනෙකුත් පුතෙකුත් අතර සිද්ධ වෙච්ච අති සංවේගජනකම කතා ප්‍රවෘත්තිය. රුසියාව විසින් සදාකාලික ලෙස ජීවත් වීම සඳහා එන්නතක් සොයාගනු ලැබේ. බෝධි පූජා තිබ්බට කවදාවත් සිත හඳුනාගන්නේ නැහැ. එක දරුවෙක්ට එක විදිහක් තව දරුවෙක්ට තව විදිහකට සලකන දෙමාපියෝ ඉන්නවා. අනිහම් බිරිඳ දන්නේ නැහැ මෙයා බැඳලා සහ මෙයාට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියලා. දුව කියද්දිම මේ තාත්තා මොකද කරන්නේ? වැරෙන් ගහනවා පයින් පාරක් දුවගේ යටිබඩට. දුව ගිහිල්ලා වදින්නේ පොල් ගහක. මේ සියලුම දානයන් අතර අග්‍රතම දාණය, උතුම්ම දාණය තමයි ධර්ම දාණය කියලා කියන්නේ. මේ ධර්ම දානමේ ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. දැන් සිල් ගන්න දවසට උපාසකම්මලා Taman තරහකාරයෙක් ඇවිල්ලා නම් එදාට සිල් ගන්න දෙන්නෙත් නැහැ. මාන්නය, උද්දච්චය මේ සිතුවිල්ල අපේ සිත තුළ තියෙන නිසා අපි කැමති නැහැ තව කෙනෙක්ට යටත් වෙන්න. ඔබ පිළිගන්නවාද ඔබ මීට කලින් ඉපදුනා කියලා? පින්වතුනි අපි පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත යථාර්ථය. යථාර්ථයේ බුදුවරු දකින නිසා තමයි උන්වහන්සේලා ඒ වෙනුවට නිර්වාණය කියන වචනේ දේශනා කරන්නේ. මගේ හිතේ දැන් පහළුනේ තව කෙනෙක් ගැන කුහක හැඟීමක් කියන එක පිළිගන්න පුළුවන් නම් එයා තමයි දිනන කෙනා. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබ්බට වැඩක් නැහැ පින්වතුනි ගෙදර කන්නෙත් නැත්තම්. එදා ඉඳපු අදින්න පුබ්බගලා අද නැද්ද එතකොට? ඇයි අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ අම්මා දවස් 7කින් මැරුණේ? මොකද්ද හේතුව? නැවත මනුස්ස ලෝකෙ ඉපදෙන්නවත්, දිව්‍ය ලෝකෙ යන්නවත්, പ്രേත ලෝකෙට වැටෙන්නවත්, හතර පායේ පහළ වෙන්නවත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නවත් නෙවෙයි. මේ සංසාර ජීවිතයෙන්ම නිර්වාණ බෝධයටපත් වෙන්න අද ශ්‍රවණය කරපු මේ බණපද ටික ධර්ම පාරමිතාවක් වේවා කියන හැඟීම හදවතට ඇති කරගන්න. අප විහාරස්ථානයේ ලංකාවේ යම් ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා වඩම්වාගෙන අවදිලා අපි යම් ධර්ම දේශනාවන් සිද්ධ කරලා ඒ මනා කටයුතු ඒ අද දවසේදීත් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ චාමර කරුණානායක මහත්මයා අන්‍ය ආගමිකයෙන් ක්‍රිස්තියානි භක්තිකයෙන් එතුමාගේ මේ ධර්මයේ තියෙන ලැබියාව ධර්මයේ තියෙන නැඹුරුත්වය අපිට අවුරුදු ගණනාවක ඉඳන්ම අපි සතු අපි දැක්කා අපිට හැඟුණා. ඒ වගේම අවුරුදු 300කට 300 ගණනාවකට අධික ඉපැරණි අපි බෝධීන් වහන්සේ වටා රංවැටක් නිර්මාණය කරන්න එතුමා අදහස් කළා. අද මේ බෝධීන් වහන්සේ වන්දනාමාන කරනකොට අපිට ඒක දැක බලා ගන්නට පුළුවන්. අද ලෝක ප්‍රසිද්ධ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ මුලින්ම ධර්ම දේශනා කළේ මේ ධර්මාසනේ ඉඳගෙන අපි මේ ප්‍රදේශයට ගෙනල්ලා වඩම්වලා. උන්වහන්සේ එතකොට ওই තරම් ප්‍රසිද්ධියක් තිබුණෙත් නැහැ. උන්වහන්සේ මේ ධර්මාසනයට වඩම්වලා අපි ධර්ම දේශනා කළා හරියටම මාස 2කමාරයි ගියේ. උන්වහන්සේ ප්‍රසිද්ධියට ලංකාවේ චිර ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒකට ප්‍රධාන හේතුවත් මේ ඉදිරිපත් තිබෙන ඒ YouTube channel කරන අපේ පටිගත කරන ධර්ම පටිගත කරන අපේ තරුණයන් දෙදෙනාත් එවන් චාමර මහත්මයාත් එහි ප්‍රධාන දායකත්වයේ දරුවා. ඉන් අනතුරුවත් උන්වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ගෙනල්ලා මේ ධර්මාසනයේ තුල එවැනි වැඩක කටයුතු සිද්ධ කළා. අපිට කියන්න කනගාටුයි. අද බොහෝ අපේ ආටිගල ගමේ මිනිස්සු කේලම් කියලා ඒ වගේම මිනිස්සු කොටවලා ඒ වගේම හාමුදුරන් වහන්සේගේ හිත රිදවලා ඒතර හාමුදුරන් වහන්සේලා මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවට අකමැති පිටසකුත් ඉන්නවා. පරුස වචන කියලා ඒ වගේ ඕපදූප කියලා ප්‍රසිද්ධ වෙනවට වඩා මේ වගේ ධර්ම දේශනාවක් කරවලා හෝ ඒට දායකත්වයේ දරලා හෝ තමන් ප්‍රසිද්ධියටපත් වෙනවා නම් අන්න අපිට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. එක බණ පදයක් හරි අහලා ඒ උදවිය අද සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙනවායි කියලා. අපේ චාමර කරුණානායක මහත්මයා ඒ වගේම දිලිනි කෞශල්‍ය දියණිය ඒ වගේම තිලක් ප්‍රියන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්
මේ පින්කමේ දායකත්වයේ දරමින් ඒ වගේම හිමැණිකේ උපාසිකා මාතාවගෙත් ඒ වගේ වගීශ පුතණුවන්ගේ ජන්මදිනය සිහිපත් කරලා අද මෙවැනි ධර්ම දේශනාව මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ සෑම දිනාටමත් මාර මුලින් මතක් කළපු අපි විවේචනය කරන සෑම දිනාටමත් ධර්ම අවබෝධයේ පිණිසත් මේ ඉන සෑම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසත් අපි ආරාධනා කරන මෙතෙන් සිට අපේ දේශකයන් වහන්සේට ඒ සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කළා ඒ තමන් බලාපොරොත්තු නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගන්නට ආශිර්වාදයක්ම වේවායි කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම දේශකයන් වහන්සේ කටුගස්තොට ගොඩගම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය විශාරද පූජ්‍ය නුවරඑළියේ කවීශ්වර අපේ පඬිත හාමුදුරන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนันสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත් ඔබ හැම කෙනාම අද දිනේදී මේ සන්ධ්‍යා කාලයේදී ආටිගල සී සුගත බිම්බාරාම විහාරස්ථානයේ වෙත පිය නගන්නට යෙදුනේ කුමන අරමුණක් හදවත්වල දරාගෙනද කියන වග
ඔබ හැම කෙනාටම මනාවට මේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති මඩවල තන්නේ ජිනරතන අපේ නායක හාමුදුරන් වහන්සේ විසින් මූලික අනුශාසනාව මගින් පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ආදරණීය තමන්ගේ පුතණුවන්ගේ සහ තමන්ගේ ආදරණීය බිරිඳගේ අම්මාගේ උපන්දිනයේ සිහි කරනු වස් රාගම පදිංචි චාමර මහත්මයා විසින් මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන අප වෙත බොහෝ කාලයක සිට ආරාධනා කරලා මේ අවස්ථාවේදී බොහෝ දෙනෙකුට මේ සඳහා සහසම්බන්ධ වෙන්නට ඉඩකඩ සලස්සලා දීලා ඒ දිලිනි කෞසල්‍යා මහත්මියගේ ආදරණීය මෑණියන්ට ඒ.ජී. හීන්මණිකා ආදරණීය තමන්ගේ අම්මාට ඒ වාගේම ආදරණීය වගීස පුංචි පුතණුවන්ට දිගාසිරි සම්පත් සැලසීම පටන් බොහෝ කරුණු කාරණාවන් රැසක් හදවත්වල දරාගෙන තමයි ඒ උතුම් වූ ධර්මදේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට හැම කෙනාම දැන් සූදානම් වෙලා බලාපොරොත්තු වෙමින් සිටින්නේ. පින්වතුනි, සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදු වදන ඔබ හැම කෙනාම අහපු ශ්‍රවණය කරපු ධර්ම පාඨයක්. අපි ඕනෑ තරම් පින්දහම් කළත් පින්කම් කරනවා. හැබැයි මේ සියලුම දානයන් අතර අග්‍රතම දාණය, උතුම්ම දාණය, මූලිකම දාණය, ප්‍රමුඛතම දාණය තමයි ධර්ම දාණය කියලා කියන්නේ. දැන් හිතන්න අපි අපේ ගෙදරට එන කෙනෙක්ට අපි තේ එකක් දෙන්නේ නැද්ද? අපි තේ එකක් දෙනවා. අපි බත් කන වෙලාවේ ආවොත් මොනවද දෙන්නේ? දවල් කෑම වෙලාව වගේ ආවොත් දවල් කෑම වෙලාවේ ආවොත් මොනවද දෙන්නේ? බත් ටිකක් කෑම ටිකක් දෙනවා. ඒක තමයි අපේ ගතිය, අපේ සිරිත. හැබැයි ඔබ හිතන්න තව කෙනෙක්ට දෙන්න පුළුවන් උතුම්ම දාණය මොකද්ද? ධර්ම දාණය. ඒ නිසා විහාරස්ථානයේ අපේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා. මේ චාමර අයියා විසින් මේ ධර්ම දානමේ පින්කමක් පින්වතුනි සිද්ධ කරන්නේ. මේක එසේ මෙසේ පින්කමක් නෙවෙයි. මේ ධර්ම දානමේ ආනිසංස මහත්ඵලයි, මහානිසංසයි. දැන් හිතන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මේ සත්පුරුෂ පින්වතුන් හැම කෙනාම මොකක් හරි හැඟීමක් ඇතුව ඇවිල්ලා ඉන්නේ. හැඟීමක් කියලා කියන්නේ සිතුවිල්ලක්. මොකක් හරි අරමුණක් ඇතුව ඇවිල්ලා ඉන්නේ. නිකන් මේ කම්මැලි කමට, ගෙදෙට්ට වෙලා ඉන්න බැරි කමට, එහෙමත් නොමැතිනම් වෙන වැඩ රාජකාරී නැතුව නෙවෙයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ ධර්ම රසය තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න. මේ ධර්මාවබෝධයට පත් වෙනවා කියලා කියන්නේ මේ විශ්වයම දිනුවා හා සමානයි. මේ විශ්වයම දිනුවා හා සමානයි ධර්මාවබෝධයට පත් වීම තරම් අපේ ජීවිතේට වටින වෙන කිසිම දෙයක් නැහැ. දැන් ඔබ හිතන්න අපිට සල්ලි මිල මුදල් තියෙන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට දේපල ඉඩ කඩන් තියෙන්න පුළුවන් ඕන තරම්. යාන වාහන ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ බෞද්ධයෙක් විදිහට ඔබ පිළිගන්නවද? ඔබ අවබෝධ කරගත්තු ධර්මයේ ප්‍රමාණයට තරමට ඔබ පිළිගන්නවද? ඔය හැම දෙයකටම වඩා කෝටි මිල ගණන් වලට වඩා, ප්‍රකෝටි ගණන් වලට වඩා, රත්තරන් රිදී මුතුමැණික් වලට වඩා, ඒ වගේම තමයි යාන වාහන දේපල ඉඩකඩම් වලට පවා සෝවාන් කියන මාර්ගඵලයටපත් වීම උතුම් කියලා ඔබ පිළිගන්නවද පින්වතුනි? ඔබ පිළිගන්නවද? සෝවාන් කියන මාර්ගඵලයටපත් වීම ඊට වඩා උතුම් කියලා? ඔබ පිළිගත යුතුයි ඒක. පින්වත් හැම කෙනාම අවබෝධ කරගන්න ඕනි කාරණාවක් තමයි දැන් බලන්න අද මේ උපන් දිනයක් සමරන දවස. මීට දිනකට මත්තෙන් උපන් දිනේ තිබුණා. ඉදිරියේදී උපන් දිනේ යෙදෙන්නට නියමිත වෙලා තිබෙනවා. මේ උපන් දින දෙකක් සමරන මොහොතක අවස්ථාවක අපි ධර්මයේ දානය කරනවා කියලා කියන්නේ. මොකද්ද ධර්මයේ දානය කිරීම තුළින් ලැබෙන්නේ? පින්වතුනි මතක තියාගන්න, සාරාංශකේය කල්පලක්ෂයක් පාරමිතා පුරපු බෝධිසත්වයොත් සිද්ධ කළේ ධර්මයේ ලෝකයට දායාද කරන්න. ඒකට අනුගත වෙච්ච එක. ඒක තමයි පාරමිතා පූර්ණය කියලා කියන්නේ. ඒ වෙනුවෙන් වෙහෙසුණා. දැන් අපි හිතන්න, දැන් අපි ගත්තොත් අපි ගෙයක් හදනකොට අපිට ඒ ගේ හදන්න කම්බි ඕනි, සිමෙන්ති ඕනි, මැටල් ඕනි, වැලි ඕනි, ලී දඬු ඕනි. මේ වගේ දේවල් අපිට ඕනිනේ. එතකොට බුද්ධත්වයේ සඳහාත් මේ වගේ පාරමිතා ඕනි. බුද්ධත්වයේ සඳහාත් මේ වගේ පාරමිතා අවශ්‍යයි. ඒ අවශ්‍ය පාරමිතා තමයි උන්වහන්සේ සම්පූර්ණ කරගත්තේ. ඇයි?
කුමක් සඳහාද ඔබ මම අද මෙතන ඉඳන් අහන කියන මේ ධර්මයේ ලෝකයට දානය කරන්න. ඒ නිසා මූලික වශයෙන්ම හැම දිනාගේම හදවත්වල ඇති කරගන්න පින්වතුනි උතුම් වූ මේ ධර්මයේ දේශනා කරපු අපේ ලෞතර බුදු පියාණන් වහන්සේට අමාමෑණී තථාගතයන්න් වහන්සේට මගේ හදවතින් නැගෙන ගෞරවනීය නමස්කාරය වේවා කියන හැඟීම හදවත්වල ඇති කරගන්න. ඊළඟ කාරණාව තමයි ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පින්වතුනි බැලුවනේ මේ ධර්මයේ මේ ගැඹුරුයි සහ ඊටාම සියුම්. උන්වහන්සේගේ දර්ශනය උන්වහන්සේ අපිට හෙළිදරව් කරපු ධර්මය ගැඹුරුයි සහ ඊටාම සියුම්. එතකොට උන්වහන්සේ මේ දේශනා කරපු මේ ධර්මය මොකද්ද ධර්මය කියලා කියන්නේ? මේ ලෝකේ යථාර්ථය. මොකද්ද ධර්මය කියලා කියන්නේ? ධර්මය කියන්නේ ලෝක යථාර්ථය. අපි ඉපදෙන්නේ නැද්ද? අපි හුස්ම ගන්න නැද්ද? අපි කන්නේ නැද්ද, බොන්නේ නැද්ද, අඳින්න පළඳින්නේ නැද්ද? අපි ලෙඩ වෙන්නේ නැද්ද? වයසට යන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? ආදරය කරන මිනිස්සුන්ගෙන් වෙන් වෙන්න වෙන්නේ නැද්ද? කැමති නැති මිනිස්සුත් එක්ක දැන් අපි කැමති නැති මිනිස්සුත් එක්ක එකනේ ඉඳ ගන්නවත් කැමති නෑනේ. දැන් සිල් ගන්න දවසට උපාසකම්මලා Taman තරහකාරයෙක් ඇවිල්ලා නම් එදාට සිල් ගන්න දෙන්නෙත් නෑ. තරහකාරයෙක් එහෙම සිල් දාන දෙනවා නම් සිල් ගන්නෙත් නෑ. අනේ ඕකුන් දාන දෙන දවසට ඕකුන්ගෙන් කන්න මං සිල් ගන්න නෑ කියලා කියනවා. පොඩ්ඩක් හිතන්න කල්පනා කරලා. එතකොට ඔබ හිතන්න ඒ අපි යථාර්ථය දැකලා නැති නිසා. අපි යථාර්ථය නොදකපු නිසා අපේ හිතේ තියෙන මාන්නය කියන කෙලෙස් ධර්මය, උද්ධච්චය කියන කෙලෙස් ධර්මය, මේක සිතුවිල්ලක්. මේක සිතුවිල්ලක්. මාන්නය, උද්ධච්චය. මේ සිතුවිල්ල අපේ සිත තුළ තියෙන නිසා අපි කැමති නෑ තව කෙනෙක්ට යටත් වෙන්න. එතකොට මං කියාගෙන ආවේ අපි ඔබ හැම කෙනාම පින්වතුනි මේ ධර්මාබෝධයට පත් වුනොත් මේ සංසාර ගමනේ තියෙන දුක කියන කාරණාවෙන් සදාකාලික වශයෙන් නිදහස් වෙනවාමයි පින්වතුනි. සදාකාලික වශයෙන් නිදහස් වෙනවා. දැන් ඊළඟට සඳහන් කරන්න දෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ චාමර මහත්මයා කතෝලික භක්තිකයෙක් කියලා. පින්වතුනි මේ ලෝකේ අපි බෞද්ධ වෙලා තියෙන උප්පැන්නෙන්නේ. අපේ බෞද්ධකම තියෙන උප්පැන්නෙන්නේ නේ. හැබැයි එතන නෙවෙයි බෞද්ධකම තියෙන්නේ. සැබෑ බෞද්ධකම තියෙන එතන නෙවෙයි. ඔයාලා හිතනවද ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙද්දී හිටපු බුදුහාමුදුරන්ගේ සරණ ගියපු හැම කෙනාම උපතින් බෞද්ධ කියලා? නෑ. ඔවුන් ජෛන, නිගණ්ඨ, ඒ වගේ සම්ප්‍රදායන් වලට අනුගත වෙච්ච මිනිස්සු. ඒ වගේම තමයි යම් යම් වෘත්ත සමාදන් වෙච්ච මිනිස්සු. යම් යම් ශාස්ත්‍රූන් වහන්සේලා පස්සේ ගියපු මිනිස්සු. ඒ හැම කෙනාම තමයි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් උනේ. බෞද්ධයෙක් වුණත්, අබෞද්ධයෙක් වුණත්, කතෝලික වුණත්, මුස්ලිම් වුණත්, හින්දු බැතිමෙතෙක් වුණත් ධර්මයේ රසය හඳුනාගත්ත තැනැත්තාට පින්වතුනි, ධර්මය අවබෝධ කරගත්තු කෙනාට, ධර්මයේ වටිනාකම දන්න කෙනාට, ධර්මයේ යථාර්ථය දන්න කෙනාට ඒක තමන් උපන් ආගම, තමන්ගේ ජාතිය කියන සීමාව තුළ සුළු කාරණාවක් පමණයි. හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ හැඟීම කියන එක හදවත ඇති වෙන්නේ සාංශාරික වශයෙන් අපි රැස් කරගන්න කර්ම ශක්තියින් මත. දැන් උප්පත්තියෙම බෞද්ධ කියන මිනිස්සුන්ට වඩා සමහරට විදේශිකයෝ මේ ප්‍රතිපදාව තුළ අනුගත වෙලා ඉන්නවා. දැන් ඔබෙන් ඇහුවොත් ඔබට චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න පුළුවන්ද? ඔබට සතර සතිපට්ඨානය විග්‍රහ කරන්න පුළුවන්ද? ඔබ චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද කියලා ඔබට විවරණයක්, ඔබට ඒ ගැන ਵਿਚාරයක්, ඔබට ඒ ගැන නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? හැබැයි විදේශගත රටවල් වල අද විදේශිකයෝ මේ සතර සතිපට්ඨානය ප්‍රායෝගික වශයෙන් වඩනවා පින්තුනි. ප්‍රායෝගික වශයෙන් වඩනවා. උපන්දිනයක්නි සමරන්නේ. උපන්දිනයක් සමරන්නේ කොහොමද අපි? සාමාන්‍යයෙන් අපි කේක් එකක් කපලා, පාටියක් දාලා, ඒ වගේ දේවල් කරලා උපන්දින සමරනවා. හැබැයි එහෙම සමරුවත් ගැටලුවක් ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ කැමැත්ත. ඒක කාටවත් මේ නීති දාන්න බෑනේ. තමන්ගේ ස්වාධීන අයිතිය නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එතකොට ඕනෑම කෙනෙක්ට ස්වාධීන අයිතියක් තියෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවක මිනිස්සෙට හරි මං කේක් එකක් කපනවා තමයි. මං පාටියක් දානවා තමයි. ඊට අමතරව මම මේ මිනිස්සු ටික එකතු කරගෙන මේ මිනිස්සු ටිකට මොකක් හරි බණපදයක් කියන්න හාමුදුරුවමක් වැඩම කරගෙන ඇවිල්ලා හාමුදුරුවමක් වඩම්මලා මේ එක ධර්මය අවබෝධ කරගන්න හෝ එක බණපදයක් වටහා ගන්න හෝ තේරුම් ගන්න හෝ මම
ධර්ම දානයම කුසල කර්මය සිද්ධ කරනවා කියන චේතනාව ඇතිවීම පින්වතුනි සාංශාරික වශයෙන් තමන් පුරුදු කරපු සිතක් නෙමෙයිද? සාංශාරික මේ අපි ඔබ හැම කෙනාගේම හමුවීම සාංශාරිකයි. මේවා එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. ඔබ පිළිගන්නවද ඔබ පෙර සංසාරේ ඉපදිලා හිටියා කියලා? ඔබ පිළිගන්නවද ඔබ මීට කලින් ඉපදුනා කියලා? පින්වතුනි අපි පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත යථාර්ථය. ඔබ පිළිගන්න පුළුවන් පිළි නොගන්න පුළුවන්. හැබැයි ඔබත් මමත් අනන්ත සංසාරයේ අනන්ත කෝටි ප්‍රකෝටි වාරයක් ඉපදෙමින් මැරෙමින් ගමන් කිරීම තමයි සංසාරය කියලා කියන්නේ. මේ සංසාරයේ යථාර්ථයේ බුදවරු දකින නිසා තමයි උන්වහන්සේලා ඒ වෙනුවට නිර්වාණය කියන වචනේ දේශනා කරන්නේ. මොකද්ද වචනේ? නිර්වාණය කියන වචනේ. නිර්වාණය කියන වචනේ දේශනා කරන්නේ ඇයි? සාංශාරික දුක උන්වහන්සේලා දැකපු නිසා. දැන් අද අම්මගේ උපන්දිනේ සමරන දවස අම්මා කියන වචනය අම්මා කෙනෙක් අපිව මේ ලෝකෙට බිහි කරපු නිසා නෙවෙයිද ඔබත් මමත් මෙතන ඉඳගෙන බණ අහන්නේ? අම්මා කෙනෙක් අපිව මේ ලෝකයට ජනිත කරපු නිසා නැත්තම් අම්මා අපිව මේ ලෝකෙට බිහි කරපු නිසා නේද මේ බණ කියන්නේ? මේ බණ අහන්නේ? හැබැයි අද එහෙම අම්මලාට කොහොමද උරුම වෙලා තියෙන සමාජ තත්ත්වය? ඔබ හිතන්න මොහොතක් කල්පනා කළා ඉඩම ලියලා දුන්නේ නැහැ කියලා. ඉඩම් කෑල්ලක් ලියලා දුන්නේ නැහැ කියලා. ඉඩම් කෑල්ල ලියලා දුන්නේ නැහැ කියලා. තමන්ගේ අම්මගේ ඇඟිලි ටික කොටයක් උඩ තියලා ඒ අම්මගේ කිරි බීලා අම්මගේ ලේ ටික කිරි බවට පරිවර්තනය වෙලා ඒ කිරි බීලා හැදුන පුතා අම්මගේ ඇඟිලි ටික වෙන්වෙන්න වප්පිහියෙන් කොටනවා කියලා කියන්නේ පින්වතුනි මොනතරම් ඒ පුතාගේ හිත තුච්ච කියන ස්වභාවයටපත් වෙලාද? මොනතරම් නරුම කියන ස්වභාවයටපත් වෙලාද? මොනතරම් පව්කාර සිතුවිල්ලක් පහළ වෙලා ඇති වෙලාද තමන්ට ඉඩම ලියලා දුන්නේ නැහැ කියලා අම්මගේ අත කඩපු දරුවෝ මේ සමාජයේ ඉන්නවා. හැබැයි ඒ උපතින් බෞද්ධයෝ ඒ උපතින් බෞද්ධයෝ තේරුණාද? ඒ උපතින් බෞද්ධයෝ තමන්ගේ අම්මගේ අත කඩපු පුතාලා ඉන්නවා. අම්මගේ අත වෙන් වෙන්න ඇඟිලි ටික වෙන් වෙන්න කොටපු දරුවෝ ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඒ වගේ සමාජයක අම්මා කෙනෙක්ට ඔයාලා හිතන්න අද වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලාට වැඩිහිටි නිවාසවල ඉන්න තාත්තලාට ඒ අම්මලා තාත්තලා දරුවෝ වදලා හදලා නැද්ද? දරුවෝ හදලා වඩලා නැද්ද? දරුවෝ හදලා වඩලා තියෙනවා. එහෙම දරුවෝ හදලා වඩලා එහෙම දරුවෝ මේ සමාජයට බිහි කරලා සමහර විට මේ අපි ඔයාලා වගේ දුප්පත් මේ අහිංසක විදිහට ජීවත් වෙන මේ බොහොම අමාරුවෙන් එදා වේල හම්බ කරගෙන කන එහෙමත් නැත්නම් බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සුන්ට වඩා හොඳ දරුවෝ බිහි කරපු සමාජයේ ඉංජිනේරුවරු දොස්තරලා ඊළඟට ලෝයස්ලා මේ වගේ දරුවෝ බිහි කරපු අම්මලා පාංශ කූලයක්වත් නැතුව නෙවෙයිද මැරෙන්නේ මහලු මඩම්වල? පාංශ කූලය කියන අවසාන වශයෙන් පෑන් ටිකක් වඩලා පින් අනුමෝදන් කරලා මැරෙන අම්මලා ඉන්නවද? ඒ මහලු මඩමේ ඉන්න අනාථ නිවාසී ඉන්න තාත්තට සමහර විට 7 දවසේ දානයක් නොදී මිනිහ වල දාන්නේ නැද්ද? මේවා මේ සමාජයේ මහ පොළොවේ යථාර්ථයක් වශයෙන් සිද්ධ වෙන දේවල්. මහ පොළොවේ යථාර්ථයක් වශයෙන් සිද්ධ වෙන දේවල්. ඒ නිසා තේරුම් ගන්න තමන්ගේ අම්මට එහෙම සලකන්නත් තව කෙනෙක් අම්මට හොඳින් සලකන්නත් හේතුව අපේ සිතේ තියෙන ස්වභාවයේ අවබෝධ නොකර ගැනීම. බුදුහාමුදුරු දේශනා කළේ මොකද්ද? චිත්තානුපස්සනාව කියන ධර්ම කාරණේදී මේ සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව සහ අවසාන වශයෙන් චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේදී තමන්ගේ සිතට එන සිතුවිලි ටික දිහා බලන්න බුදුහාමුදුරු දේශනා කරේ. මගේ හිතට ආවේ වෛරයක් නම් වෛරය කියලා පිළිගන්න. මගේ හිතේ දැන් ඇති උනේ පහළ උනේ ඉරිසියාවක් නම් ඉරිසියාව කියලා පිළිගන්න. මගේ හිතේ දැන් පහළ උනේ තව කෙනෙක් ගැන කුහක හැඟීමක් කියන එක පිළිගන්න පුළුවන් නම් එයා තමයි දිනන කෙනා. ඇයි? එයා ධර්මයෙන් යථාර්ථය දකිනවා. එයා ඇත්ත දකිනවා. එයා ඇත්ත දැක්කට පස්සේ යථාර්ථය තමන්ගේ හිතේ තියෙන යථාර්ථය. හැබැයි අපි කියන්නේ කොහොමද? අපි කියන්නේ අනේ අපි නම් කාටවත් ඉරිසියා කරන්නේ නැහැ කියලානේ. හැබැයි අල්ලපු ගෙදර එකා ටීවී එකක් ගෙනාවොත් තමන්ගේ ගෑණි උකස් කරලා හරි මූට් ටීවී එකක් ගේන්නේ නැද්ද කියන්නකෝ අපේ සමාජේ. අල්ලපු ගෙදර එකා වාහනයක් ගෙනාවොත් මූ ගෙදර උගස් කළා හරි වාහනයක් ගේනවනේ.
එතකොට ඔයාලා හිතන්න අපි මොන ලෝකයකද යන්නේ කියලා. අපි කොහෙටද යන්නේ? ඈ? අපි යන සමාජය මොකද්ද? අපි හතිදාගෙන දුවන ජීවිතේ සතුට මොකද්ද? අපි ජීවත් වෙන්නේ අනුන්ට ඕනේ විදිහටද තමන්ට සන්තෝෂෙන් ජීවත් වෙන්නද? අපි ජීවත් වෙන්නේ අනුන්ව සතුටු කරන්නද නැත්නම් බුදුහාමුදුරු කියේ මොකද්ද? සන්තුට්ටි පරමං ධනං. මොකද්ද? සතුට තමයි පරම ධනෙ. වෙන දේවල් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබ්බට වැඩක් නැහැ පින්වතුනි ගෙදර කන්නේත් නැත්තම්. සමහර මිනිස්සු ඉන්නවා. ඒවා වැරදි නෙවෙයි. ඉතින් මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම්, මිනිස්සුන්ගේ හිතවල දුර්වලකම්. ඒවා වැරදි නෙවෙයි. තේරුණාද? ඒවා මිනිස්සුන්ගේ හිතවල තියෙන දුර්වලකම්. ඉතින් අපි කවුරුත් ਸਰව සම්පූර්ණ නෑනේ. ਸਰව සම්පූර්ණයි කියන්නේ රහත් කියන එක. අන්න රහත් ඵලයටපත් වුණා නම් කෙලස් කහට හිතේ නෑ, මලකඩ නෑ. මේ මලකඩ හූරන්න තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. මොකද්ද? මොකක්ද දේශනා කරේ? ධර්මයේ දේශනා කරේ. ඒ නිසයි මේ ධර්මයේ ඔබේ ජීවිතේට වටින්නේ පින්වතුනි, වෙන දෙයකට නෙවෙයි. හොඳට මතක තියාගන්න. ධර්මයේ වටින්නේ, ධර්මයේ වැදගත් වෙන්නේ, ධර්මයේ ඕනෑ වෙන්නේ ඇයි? ඔබේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් මල කහට මලකඩ ටික හූරන්න, වෙන දෙයකට නෙවෙයි. ඔබ හිතන්න තමන්ගේ ගෙදර ගෑණි වැඩියෙන් බත් පිඟානක් බෙදාගෙන කෑවා කියලා බයිනවා නම් කෝටි ගණන් සල්ලි තිබිලා වැඩක්ද? වැඩක්ද? එහෙම මිනිස්සු ඉන්නවා පින්වතුනි සමාජේ. ඔබ මේ හිතන්නේ මම මේ බොරු කියනවා කියලාද? නෑ, මම මේ එකක්වත් බොරු නෙවෙයි කියන්නේ. මේ මං ඇස් දෙකෙන් දැකපු, කන් දෙකට ඇහිච්ච, අත්විඳපු දේවල් සමාජේ. කෝටි ප්‍රකෝටි ගණන් මුදලාලි කෙනෙක් හිටියට වැඩක් නෑ. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබුණට වැඩක් නෑ. ගෙදර ගෑණි බත් ටිකක් වැඩියෙන් කෑවා නම් ඒ ගෑණිට බයිනවා නම්. ඉතින් එදා ඉඳපු අදින්න පුබ්බගලා අද නැද්ද එතකොට? කෝසිය මසුරු සිටානවල අද නැද්ද? අද ඉන්නවා. පැහැදිලිද? එහෙනම් ඒ ඉන්නේ උන්ගේ කෙලෙස් මලකඩ ලෝභකම තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං. තණ්හාව නිරෝධය දුරු කිරීම තමයි මොකද්ද? නිර්වාණය කියලා කියන්නේ. ඔයාලා තාම සංසාරේ ඉන්නේ ඇයි? අපි තාම සංසාරේ ඉන්නේ ඇයි? ඇලීම නිසා. ඇලීම කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව, තණ්හාව, මසුරුකම, ලෝභකම නිසා. මේවා මතක තියාගන්න, මේ එකක්වත් වැරදි නෙවෙයි. මේ තමයි සිතේ ස්වභාවය. සිතක ස්වභාවය. මොකද සිතට අනුව තමයි අපේ කය වැඩ කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. චේතයිත්වා කම්මං කරෝති. සිතින් සිතලා තමයි කර්මයේ ක්‍රියාව සිද්ධ කරන්නේ. කායේන වාචාය මනසා. කයින්, වචනයෙන්, මනසෙන්. එතකොට දැන් මට කියන්න ඔය කටවල් අහගෙන ලැජ්ජාවේ බය ඉන්න එපා. උත්තර දෙන්න බය නැතුව. ඔයාලා බණ අහන්න ආවේ ඇයි? දැන් චාමරයි ආරාධනා කරා. පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනා ලැබුණා. මේක ඔබලාට දැනුවත් කළා. ඇත්තටම පින්වතුනි මේ වැස්ස වෙලාවේ, වහින වෙලාවේ, මේ කාලගුණේ අයහපත් වෙලාවේ ඔය ඇත්තෝ ඇයි විහාරස්ථානයට ආවේ? මොකටද ආවේ? බණ අහන්න ආවේ ඇයි? බණ ඇහිීමේ අරමුණ මොකද්ද? බණ ශ්‍රවණය කිරීමේ හේතුව මොකද්ද? දැන් අපි මෙහෙම ගමුකෝ. අපි කුඹුරක් කොටන්නේ ඇයි? අපි කුඹුර කොටන්නේ මොකටද? අපි කුඹුර කොටන්නේ මොකටද? වී ගන්න. වී ගන්නේ ඇයි? හාල් ගන්න. හාල් ගන්නේ ඇයි? බත් කන්න. බත් කන්නේ ඇයි? බඩගින්න නිසා. සරලයිනේ. නේද? එතකොට මේ බණ අහන්නේ ඇයි? මොකටද මේ බණ අහන්නේ? එක බණපදයක් හරි හිතට අරගන්න. තේරුණාද? එක බණපදයක් හරි හිතට අරගන්න. තව ගොඩක් දෙනෙක්ගේ අදහස් ඇති. තියෙන අදහස් ටික මම කියන්නම්. සංසාරේ කෙටි කරගන්න කියලා කියයි. නැත්තම් සංසාරයෙන් නිදහස් වෙන්න කියලා කියයි. නැත්තම් නිවන් අවබෝධයට කියලා කියයි. ඊළඟට සසර දුක නිවා ගන්න කියලා කියයි. ඉස්සල්ලාම පින්වතුනි මේ හැම දෙයකටම කලින් අපි සසර දුක මොකද්ද කියලා අවබෝධ කරගන්න ඉපේ. සසර මොකද්ද දුක? දැන් අපි හැල්මේ දුවනවා. තේරුණාද? දැන් ඔයාලා මේ වැඩේ ඉවර වෙලා ගිහිල්ලා හෙට දවස ගැන හීනමවන්නේ. හෙට දවස ගැන බලාපොරොත්තු. හෙට දවසේ මං කොහොමද දරුවා ඉස්කෝලේට යවන්නේ? මං කොහොමද දරුවට පොත්පත් ටික අරන් දෙන්නේ? මං කොහොමද දරුවට කණ්ඩ බොන්න අදින්න පළ දෙන්න දෙන්නේ? මං කොහොමද දරුවට යුතුයකම් වගකීම් ටික ඉටු කරන්නේ? හෙට වැස්සොත් මං කොහොමද කුලිය මලිය කරගන්නේ? වැඩ රාජකාරී ටික කරගන්නේ කොහොමද? මේ වගේ දැවැන්ත ප්‍රශ්න වලින් ඔබ ඇවිලෙනවද, පිච්චෙනවද නැද්ද? ඔබ ඇවිලෙනවද, පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා, ඇවිලෙනවා. අන්න ඒ ඇවිලීම පිච්චීම නිවා ගැනීම තමයි මොකද්ද? නිර්වාණය කියලා කියන්නේ.
හොඳට මතක තියාගන්න. නිවන කියලා කියන්නේ පින්වතුනි මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි. අපි මරුණාට පස්සේ නේද නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ. බැනර් එකක් ගහලා අනිච්චාවත සංඛාර කියලා ඊළඟට නිවන් සැප ලැබේවා කියලා බැනර් එකක් බෝඩ් එකක් ගහලා එහෙමනේ අපි කියන්නේ නිවන් සැප ලැබෙනවා කියලා නිවන් දකින්න කියලා. හැබැයි එහෙම නිවනක් දකින්නේ නැහැ. මරුණාට පස්සේ කවුරුත් නිවන් දකින්නේ නැහැ. මරුණාට පස්සේ යන්නේ කොහෙද? දිව්‍ය ලෝක 6ක් තියෙනවා, പ്രേත ලෝක 100 ගාණක් තියෙනවා, අපායවල 4ක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා, මනුස්ස ලෝකයක් තියෙනවා. ඔන්න ওই ටිකේ තමයි මරුණාට පස්සේ යන්නේ. මරුණාට පස්සේ නිවන් දකින්නේ නිර්වාණ බෝධයටපත් වෙන්නේ මිනිස්සෙක් ප්‍රාණය තියෙද්දිමයි, ජීවත් වෙද්දිමයි, පණ තියෙද්දිමයි. ඒක හොඳට අවබෝධ කරගන්න. ඊළඟට දැන් හිතන්න මේ ලෝකේ දෙමාපියන්ට සිටින වටිනාම සම්පත් තමයි දරුවෝ. දරුවන්ට සිටින වටිනාම සම්පත් තමයි දෙමාපියෝ. ඒක බුදුහාමුදුරු දේශනා කළේ කොහොමද? පුත්තාවත්තු මනුස්සානං කියලා. පුත්තාවත්තු මනුස්සානං. ඔබ හිතන්න සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ අම්මා, අපේ බුදුහාමුදුරන්ගේ අම්මා මහාමායා දේවිය දවස් 7න් කලුරිය කළානේ. දවස් 7යිනේ ජීවත් වුනේ. ඇයි එහෙම මැරුණේ? ඇයි අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ගේ අම්මා දවස් 7කින් මැරුණේ? මොකද්ද හේතුව? දන්නවද? පින්වතුනි බුදු වෙන්න පාරමී පුරන නැත්තම් බුද්ධත්වයට පත් වෙන්න ඉන්න බෝධිසත්වයන්න් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු අම්මා කෙනෙක් ආයේ නැවත දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. මොකක්ද ඒක? ධර්මතාවයක්. ඒක මේ සවාදහමේ ක්‍රියාවලියක්. පැහැදිලිද? මේ විශ්වයේ ක්‍රියාවලියක් ඒක. මේ ස්වභාවදහම සිද්ධ වෙන දේවල් අපිට වළක්වන්න බෑනේ. දැන් බලන්න වහින එක අපිට නවත්තන්න පුළුවන්ද? අවුව වැටෙන එක නවත්තන්න පුළුවන්ද? අකුණු ගහන එක නවත්තන්න පුළුවන්ද? බෑනේ. ඒවා මේ ස්වභාවදහමේ ක්‍රියාවලිය. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි ස්වභාවදහමේ මේ ධර්ම කාරණාවක්. එහෙමත් නැත්නම් පොදුම ධර්මතාවයක්. සියලුම බුදුහාමුදුරන් වහන්සේලාගේ අම්මලා බෝධිසත්වයෝ මේ ලෝකෙට ඉපදිලා දින 7කින් කලුරිය කළා, මැරිලා මේ ලෝකෙන් සමු ගැනීම. ඒක සනාතන දහමක්. එතකොට ඒ සිද්ධාර්ථ බෝධිසත්වයෝ රැක බලාගත්තේ තමන්ගේ දෙවෙනි අම්මා නැත්තම් සුළු මෑණියෝ මහා ප්‍රජාපති ගෞතමිය. එතකොට දැන් බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වුණානේ. බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ දවසක් ප්‍රජාපති ගෞතමී තෙරණිය ඈත තියාම වඩිනවා දැකලා ප්‍රජාපති ගෞතමිය මහණුණානේ. පැවිදි ජීවිතය ඇතුළත් වුණානේ. දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කතා බහේ පිළිසඳර ඉදලා ඉන්න අවස්ථාවක බුදුහාමුදුරුවෝ දකිනවා ඈත ඉඳන් ප්‍රජාපති ගෞතමී තෙරණිය වඩිනවා. ආනන්ද හාමුදුරුවෝත් ඉන්නවා මෙතන. ඈත ඉඳන්ම ප්‍රජාපති ගෞතමී තෙරණියන් වහන්සේ වඩිනවා දැකලා බුදුහාමුදුරුවෝ ඉඳගෙන ඉඳපු ආසනෙන් උන්වහන්සේ ඉඳගෙන ඉඳපු ආසනෙන් ඉබේම නැගිටිනවා. ආනන්ද හාමුදුරුවෝ මේක හරින් ප්‍රහේලිකාවක්. මොකද මීට කලින් මෙහෙම වෙලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් අහනවා භාග්‍යතුන් වහන්සේ වෙනද ඔබ වහන්සේගේ මෑණියෝ එනකොට ඔබ වහන්සේ නැගිට්ටේ නෑනේ. අද මොකද්ද මේ වෙනස හේතුව? ඇයි අද ඔබ වහන්සේ මේ ආසනෙන් නැගිට්ටේ? බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද අද මගේ අම්මා එන්නේ නැවත යන්න බලාගෙන නෙවෙයි. ඇයි වඩින්නේ නොයනා ගමනකටයි. ඒ වඩින්නේ අවසාන ගමනයි. ඒ නිසා ඒ සංවේගයට තමයි මට ඉබේම නැගිට්ටුනේ. මහා ප්‍රජාපති ගෞතමී තෙරණියන් වහන්සේ බුදුහාමුදුරු ළඟට එනවා. ඇවිල්ලා කියනවා මගේ බුදු පුතේ ඔබ වහන්සේගේ අම්මා මේ ලෝකෙන් දවස් 7න් සමුගත්තට මම මගේ දරුවට උනපු කිරි ටික තමයි ඔබ වහන්සේට පෙව්වේ. මම මගේ දරුවා තොටිල්ලෙන් තියලා ඔබ වහන්සේ රැකබලාගත්තේ මගේම ඇකේ තියාගෙන. මගේම තුරුලේ තියාගෙන. මම මගේ දරුවට මගේ උනපු කිරි ටික පෙව්වේ ඔබ වහන්සේට. ඒ ඇයි කවදාවත් අම්මා නැති අඩුව ඔබට දැනෙන්න දෙන්නේ නැති වෙන්න ඕනි නිසා. අම්මා නැති අඩුව දැනෙන්න නොදැනෙන්න ඕනි නිසා. අම්මා නැති අඩුව දැනෙන්නේ නැති වෙන්න. ඒ විදිහට සැලකුවේ. මම අද මේ ලෝකයෙන් සමු ගන්නවා. ඒ කියන්නේ පරිනිර්වාණයටපත් වෙනවා. පිරිනුවන් පානවා. මොකද මේ පිරිනුවන් පානවා කියන වචනේ පාවිච්චි කරන්නේ මහා රහත් තෙරණින් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා ඔබ වහන්සේට වැඳලා සමු ගන්න තමයි මං ආවේ. හැබැයි අදටත් මට ඔබ වහන්සේ පේන්නේ මගේම දරුවා හා සමානව.
මේක පින්වතුනි මේ ලෝකයේ සිද්ධ වෙච්ච අම්මා කෙනෙකුත් පුතෙකුත් අතර සිද්ධ වෙච්ච අති සංවේගජනකම කතා ප්‍රවෘත්තිය. අති සංවේගජනකම කතා ප්‍රවෘත්තිය. උන්වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා මට තාමත් ඔබ වහන්සේ පේන එදා දරුවා හා සමානවමයි. මට ඔබ වහන්සේගේ පපුව බලන් ඉඩ දෙන්න කියලා. පපුව බලන් ඉඩ දෙන්න. මේ ආනන්ත අප්‍රමාණ මව් සෙනෙහස. දරුවා ගැන තියෙන මව් සෙනෙහස අම්මා කෙනෙක්ගේ ආදරය. බුදුහාමුදුරෝ නැගිටලා සිවුර ගලවලා පින්වත්නි උන්වහන්සේගේ පපුව නිරාවරණය කළා. බුදුන් වහන්සේගේ බුද්ධ ශරීරයේ අම්මට පෙන්නනවා. ඊට පස්සේ පින්වත්නි වැඳලා සමු අරන් යනකොට බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙක්ගේ පිටුපසින් ගමන් කරන්නේ නැහැ. හැබැයි ඒ අම්මගේ මහා ප්‍රජාපති ගෞතමීත්‍රණන් වහන්සේගේ ආදාහනය කරන දේහය ආදාහනය කරන චිතකයේ දක්වා බුදුහාමුදුරුවෝ පිටුපසින් ගමන් කරනවා. බුදුහාමුදුරුවෝ දානේ වළඳන පාත්‍රයට ගන්න අලු ටික. අම්මගේ අලු ටික ගන්නෙ මොකටද? Taman දානේ වළඳන පාත්‍රයට. බුදුහාමුදුරුවෝගේ සුරතින් තමයි සඳුන් දර වලින් සෑයක් රජුරෝ එක්ක එකතු වෙලා හදලා උන්වහන්සේගේ අත් දෙකෙන් සුරතින් තමයි අම්මගේ සෑයට ගිනි දැල්වන්නේ. එහෙම කරලා බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පෙන්눔 කරේ මොකද්ද පින්වතුනි? දෙමාපියන්ට සැලකීමේ ගුණාංගය. අම්මට සැලකීමේ ගුණධර්මය. අන්න ඒ ගුණධර්මයේ හිතේ තියෙන දරු පිරිසක් විදිහට තමයි ඔබ මේ අවස්ථාවේදී Tamanගේ අම්මගේ ජන්මදිනයේ සමරමින් මේ උතුම් වූ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඔබට ධර්මාවබෝධයටම මේ හේතු වාසනා වේවා කියන හැඟීම හදවතට ඇති කරගන්න. පින්වතුනි ඒ නිසා මං කියවනේ හැම දෙයකටම කලින් වටින්නේ සිතුවිල්ල කියලා, චේතනාව කියලා, අපි හිතන විදිහ කියලා. දැන් මේ චාමරయ్య මේක කරන්නේ මේ ප්‍රසිද්ධියකටවත් නැත්තම් නමක් ගන්නවත් මං ඔහුගේ වෙනත් ජීවිතයකටවත් එහෙමත් නැත්තම් වෙනත් පටු අරමුණකින් නෙවෙයි. අපි දෙයක් කරනවා නම් කරන්න ඕනි හදවතින්ම අවංකවම. පැහැදිලිද? හදවතින්ම අවංකවම අපි දෙයක් කරනවා නම් කරන්න ඕනි. එතකොට මේ වැඩේ කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. ඒ වැඩේ කවදාවත් වරදින්නේ නැහැ. ඇයි? චේතනාවම අවංකයි. සිතුවිල්ලම අවංකයි. හැබැයි මතක තියාගන්න සිතුවිල්ල අවංක කරගන්නත් තමාගේ සිතේ තියෙන වංකභාවය අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕනි. ඒක තමයි මං කිව්වේ ඔබට චිත්තානුපස්සනාව කියලා. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත අනුව හිතීම, සිත දිහා බැලීම, සිතේ සිතුවිලි හඳුනා ගැනීම. මේ සිත කියන එකේ සිතුවිලි එක තප්පරයට කෝටි ප්‍රකෝටි ගාණක් ඉපදෙමින් මැරෙනවා. මේ සිත කියලා කියන්නේ අපිට වටහා ගන්නට හඳුනා ගන්නට අසීරු දෙයක්. නමුත් ඒ සිත දිහා නුවණින් බලන කෙනා මේ ලෝකේ අනිවාර්යයෙන්ම නිර්වාණ ධාතුව ස්පර්ශ කරනවාමයි පින්වතුනි. ඔහු නිවෙනවා. ඔහු ඇවිලෙන්නේ නැහැ. ඔහු ගිනි ගන්නෑ නැහැ. ඔහු පිච්චෙන්නේ නැහැ. ඔහු ඒකාන්තයෙන්ම නිවීමටපත් වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනාම මතක තියාගන්න පින්වතුනි මේ ධර්මයේ දානය කිරීම තරම් ආනිසංස ලැබෙන වෙන කිසිම කුසල කර්මයක් නැහැ. මේ කරන්නේ මිනිස්සුන්ගේ මොළේ පාදන එක. මිනිස්සුන්ට ධර්මයේ පොවන එක. ඔබ මතක තියාගන්න ධර්මයේ ආනිසංස ධර්ම දේශනා පැවැත්වීම, ධර්මයේ දේශනා කිරීම, දේශනා කරවීම, ඒ වගේම තමයි ධර්ම පුස්තක, බණපොත් පූජා කිරීම, බණපොත් ලිවීම, ධර්මයේ ගන්ථාරූඪ කිරීම මේ තරම් ආනිසංස ලැබෙන්නේ නැහැ. වෙන දෙයකට නෙවෙයි පින්වතුනි ඕනි. ඔයාලා කවදාවත් මේ පින්කම් කළ අවසානයේ හොඳට මතක තියාගන්න දිව්‍ය ලෝකේ යන්න හිතන්න එපා. දිව්‍ය ලෝකේ කියත් ආයේ තියෙන්නේ මොකද්ද? මොකද්ද තියෙන්නේ? ඉපදීම තමයි තියෙන්නේ. ජාතිපි දුක්ඛා. ඉපදීම දුකක්ද නැද්ද? ඉතින් ඉපදිච්ච හින්දා මෙතන ඉඳගෙන බණ අහන්නේ. ඉපදුනේ නැත්තම් බණ අහන්න ඕනේ නැහනේ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා. අන්න ජාතිය ඉපදීම නිසා දිරනවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇඟ දිරනවා කියන එක. කය දිරනවා. දැන් කෙස් පැහෙන්නේ නැද්ද? කන් ඇහෙන කඩු වෙන්නේ නැද්ද? අතපය වාරු නැති වෙන්නේ නැද්ද? දනිස් පොල් කඩු ගෙවෙන්නේ නැද්ද? ඇස්පෙනීම දුර්වල වෙන්නේ නැද්ද? ඒක තමයි දිරනවා කියලා කියන්නේ. මේ කය දිරනවා. හැමදාම අපිට ඕන විදිහට පවත්වා ගන්න බෑ. අපිට ඕන විදිහට අපේ නියපොත් එන එකවත් වළක්ව ගන්න පුළුවන්ද පින්වතුනි? බෑනේ. නියපොත් එන එකවත් අපිට වළක්ව ගන්න බැරිකොට අපි නියපොතු කපනවානේ. ඒ ඇයි කපන්නේ? අපේ නියපොත්ත හරි දැන් අපි හිතන් ඉන්නවනේ අපේ මගේ කියලා ශරීරේ මමත්වයෙන් මම ආයනෙන් අරගෙන මේක මගේ. මම කියන සංකල්පයකට කියන සක්කාය දිට්ඨිය කියලා.
සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමත්වයෙන් අර ගැනීම මේක ග්‍රහණය කර ගැනීම අල්ලා ගැනීම මනසින්. ඒ තමන් ඒ විදිහට අල්ලගත්තට පස්සේ හරි අපි හිතනවා නම් මේ ශරීරය මගේ කියලා ඔබේ කෙස් පැහැෙනක වළක්වන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. හැබැයි කෙස් පැහැෙනක සබාධමයේ ක්‍රියාවලියක් ඒක ඔබට වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. එහෙනම් මේක මගේද පිංගතුනි? එතනම ඔබ ධර්මයේ දකින්න. මේක මට ඕන විදිහට අවනත කරන්න පුළුවන්ද? මට ඕන විදිහට මේ මගේ ශරීරය පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කොහොමද මේක මගේ වෙන්නේ? අන්න එතනින්ම ඔබ ධර්මයේ දකින්න. ඒ ධර්ම කාරණාවෙම සත්‍යය දකින්න. ඊළඟට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධි කියලා කියන්නේ ලෙඩ. අපිට උණහෙම් බිරිස්සාවෙන් පටන් ගත්තම කොච්චර අද ලෙඩ තියෙනවද? කොයිතරම්නම් අපි අසනීප වෙනවද? මොනතරම් ලෙඩ රෝග දැන් පහුගිය කාලේ කොරෝනා කියලා වසංගතයක් ආවා. ඒ වගේ තව කීයක් ඉස්සරහට එයිද? ඒ කොරෝනා වලට බීදපු බෙහෙත් නිසා අද මිනිස්සු ඊටත් වඩා ලෙඩ බවට පත් වෙලා ඉන්නවා. ව්‍යාධිපි දුක්ඛෝ කියන්නේ අන්න ඒක. මරණම්පි දුක්ඛ, මැරෙන එක දුකක්. දැන් මෙතන ඉන්න කවුරුත් මැරෙන්න කැමතිද? නෑනේ. දැන් හදිස්සියෙම කිව්වොත් ප්‍රවෘත්ති වලට අතරයට කිව්වොත් අතරය 10 ප්‍රවෘත්ති වලට කිව්වොත් රුසියාව විසින් සදාකාලික ලෙස ජීවත් වීම සඳහා එන්නතක් සොයා ගනු ලැබේ. අපි සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවද නැද්ද පින්වතුනි? සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඇයි බොරු කියන්නේ? සතුටු වෙනවනේ. සතුටු වෙන්නේ ඇයි? භව තණ්හාව තියෙන නිසා. භව තණ්හාව තියෙන්නේ කොහෙද එතකොට? භව තණ්හාව තියෙන්නේ මොලේද? නැත්තම් ආමාශයේද? පිත්තාශයේද? එහෙමත් නැත්තම් උගුරේද? බඩවැල් වලද? නෑ. කොතනද තියෙන්නේ භව තණ්හාව? සිතේ. අන්න ඒකයි කිව්වේ සිත දිහා බලන්න කියලා. භව තණ්හාව, භවය ගැන තෘෂ්ණාව, ඇලීම, මේක දාලා යන්න බැරිකම, මගේ ඉඩම කඩම. දැන් හිතන්න ඉඩ කඩන් දාලා යන්න බැරි කමෙන්, പ്രേත කමෙන්, ආසාවෙන්, තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම තුල ඒ ඉඩමෙම പ്രേතෙක් කියලා ඉපදෙනවාමයි. මතක තියාගන්න. ඒ නිසා මේ ඇලීම කඩා ගන්නම ඕනේ නිවන් දකින්නට නම්, නිවෙන්නට නම් ඇලීම කඩන්න ඕනේ. අපේ කොහොමද ඇලීම කඩන්නේ? මේ වගේ පුංචි පටි කෑල්ලට මිනිස්සු මිනී මරා ගන්නවනේ. ඈ පොඩි කටුකම්බිවට ගහන එකට මිනිස්සු මරා ගන්නවනේ. එතකොට ඒක මං කියන්නේ මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි, සිතේ දුර්වලකම. සිත දිහා බලලා සිත හඳුනා ගත්තා නම් ඇලීම දුර වෙනවා. හොඳට මතක තියාගන්න. බෝධි පූජා තිබ්බට කවදාවත් සිත හඳුනාගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඊළඟට මරණම්පි දුක්ඛං, මරණය කියන්නේ දුකක්. කවුරුත් මැරෙන්න කැමති නැහැ. හැමෝම කැමති මොකටද? ජීවත් වෙන්න. ඔබ මම අපි හැමෝම එහෙමයි පින්වතුනි. ඇයි? භව තණ්හාව තියෙන නිසා. භව තණ්හාව තියෙන්නේ සිත තුළ. ඒක දකින්න. මගේ හිත තුළ භව තණ්හාව තියෙන නිසා තමයි මම මැරෙන්න කැමති නැත්තේ. මරණම්පි දුක්ඛං පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආදරය කරන, ප්‍රිය කරන මිනිස්සු, අම්මා තාත්තා, නෑදෑයෝ, ඥාති හිත මිත්‍රාදීන්, යාළුවෝ කවුරුවත් නැති වෙනවට අපි කැමතිද? නැහැ. හැබැයි ඒ වගේම තමයි අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය කරන, කැමති නැති මිනිස්සුත් එක්ක එකට ඉඳ ගන්නවත් අපි කැමති නැහැ. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි දේවල්. අපි වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ගෙයක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මොකක් හරි හීනයක් හිතේ තුල තියාගෙන ඉන්නවා. ඒක කැඩෙනවා, බිඳ වැටෙනවා, බලාපොරොත්තු සුන් වෙනවා, ඉච්ඡා භංගත්වයටපත් වෙනවා. ඒක දුකක්ද සතුටක්ද? දුකක්ද සතුටක්ද? දුකක්. ඒකයි කිව්වේ යම් පිච්ඡන් නලබදි තම්පි දුක්ඛං. යම් කිසි දෙයක් කැමැති පරිදි ඉටු නොවෙනව නම් ඒක දුකක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්තව සරලව කෙටියෙන් ගත්තොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන, ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ වගේ ගන්න අරමුණු. මේවාට ඇලීම සහ මේවා සමග ගැටීම තමයි දුක. සරලයි පින්වතුනි. ඕක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව. මොකද්ද? පළවෙනි ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ නිසා මේ ලෝක ධාතුවේ පින්වතුනි අපිට නිවෙන්නට තියෙන එකම දේ ධර්මයේ පමණයි. අපිට ඇවිලෙන්න ඕන තරම් දේවල් තියෙනවා. අපිට පිච්චෙන්න ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි මුළු මහත් ආත්මයම නිවා ගන්න, මේ ජීවිතේම නිවෙන්න, මේ ජීවිතේම සැනසීම ලබන්න, මේ ජීවිතේම සන්තෝෂයෙන් ඉන්න, මේ ජීවත් වෙන කාලයේදී සන්තෝෂයෙන් සතුටින් ඉන්න තියෙන එකම වෑයම, එකම මාර්ගය,
එකම පිළිසරණ එකම දායාදයේ පින්වතුනි ධර්මයේ පමණමයි. ඒ නිසා මතක තියාගන්න මෙතෙන්ට බණ අහන්න ආපු ඔබ හැම කෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම කෙනාම ඔබ මේ සිද්ධ කරගන්න ජීවිතයේ තමන්ටම මහා මාණික්කයක් ගරා ගැනීමක් වගේ පින්කමක්. ඇයි මේ තුලින් තමන් නොදන්න දේවල් දැනගන්නවා. දන්න දේ ගැන තවත් දැනගන්නවා. යම් කිසි සැක සංකා සහිත තැනක් තියෙනවා නම් ඒ සැක සංකා දුරු වෙනවා. පින්වතුනි අන්න ඒකයි මේ ලෝක ධාතුවේ තියෙන ධර්මයේ තිබෙන ප්‍රබලත්වය, ධර්මයේ තියෙන ආශ්චර්යය, ධර්මයේ තිබෙන සත්‍ය භාවය. මොකද පින්වතුනි අපි කියන්නේ කොහොමද? ඒ තේන සත්‍ය වජ්ජේන හෝතුතේ ජය මංගලම්. මේ සත්‍ය වචනේ බලෙන් ඔබට මට ජය මංගල්‍යාර්ථයක් වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි හැමෝම ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ නිසා පින්වතුනි මේ ලෝකයේ තියෙන පරම පවිත්‍රම ධර්මයේ තමයි තිලෝගුරු ශ්‍රී සද්ධර්මය. උන්වහන්සේගේ පරම පවිත්‍ර සද්ධර්මයේ ශ්‍රවණය කරන අහන දේශනා කරගන්න මොහොතක් පාසාම අන්න උපාසකම්මලා කියන භවයේ කෙටි වෙනවා. සංසාර දුකින් අත් මිදෙනවා. සංසාරයේ යථාර්ථය අවබෝධ කරගන්නවා. දුක කියන කාරණාව කුමක්ද කියලා Taman තේරුම් ගන්නවා. ඇත්ත දකිනවා. එතකොට ඇලීම දුරු වෙනවා, ගැටීම නැති වෙනවා. ඇලීම් ගැටීම් දෙකෙන් තොරව තමාගේ මනස තුල ක්‍රූරත්වය, ඉරිසියාව, වෛරය, කුහකකම, අනුන්ව පෙලා දැමීම, අනුන්ට කේලම් කීම, අනුන්ට වලකැපීම දැන් ලොකු හාමුදුරුවෝ දේශනා කළේ ඒ වගේ දේවල් සිත තුලින් අයින් වෙනවා. දැන් හිතන්න අද සමාජයේ හරි එදා සමාජයේ හරි වැඩියෙන්ම සිද්ධ වෙන්නේ හොඳද නරකද? නරක. එතකොට අපි ධර්මයේ දේශනා කිරීම තුළ පරමාර්ථයේ අදහස මොකද්ද? හොඳ යහපත් කියන තැනකට මිනිස්සු නතු කිරීම, ගොනු කිරීම. එතකොට පින්වතුනි ඒක අපිට කවදාවත් ලෝකයා හදන්න පුළුවන් කමක් නැහැ. ලෝකයා හැදෙන්න ඕනේ. හැදෙන්න නම් ධර්මය ඇහෙන්න ඕනේ. ධර්මයේ ඇහිලා නිවැරදි විදිහට තමාගේ සිත තුළ තියෙන කෙලෙස් කහට කුණු මල ටික දැක්කා නම් අන්න Tamanට පුළුවන්කම තියෙනවා ඒ මලකඩ ටික හූරගන්න. ඒ ටික කෙලෙස් කහට ටික අයින් කළා දාන්න, ඉවත් කළා දාන්න. ඒ නිසා මතක තියාගන්න පින්වත් ඔබ හැම කෙනාම මේ උතුම් වූ ධර්ම දානයේ පින්කම සිද්ධ කරන්නේ අනන්ත අපරිමිත අදහස් හදවතට දරාගෙන, බොහෝ දෙනෙක්ට පින් අනුමෝදන් කිරීමේ අදහස් සිත්වල දරාගෙන. ඒ නිසා දෙමාපියන්ගේ ගුණධර්මත් විශේෂ වශයෙන්ම මේකත් කියන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් හාමුදුරුවන්ට දොස් කියනවා මේ හාමුදුරුව බණට කියන්නේ දෙමාපියන්ට සැලකීම ගැන විතරයි. හැබැයි දෙමාපියෝ දරුවන්ට සලකන විදිහ ගැන කවුරුත් බණට කියන්නේ නැහැ කියලා. ඒක ඇත්තනේ නේ. හැමෝම දෙමාපියන්ට සලකන්න ඕනේ විදිහ කියනවා. හැබැයි දෙමාපියෝ කොහොමද දරුවන්ට සලකන්න ඕනේ කියලා කියන්නේ නැහනේ. පින්වතුනි දෙමාපියන්ගෙත් සමහර දෙමාපියන්ගේ හරිම වැරදි තියෙනවා. එක දරුවෙක්ට එක විදිහක්, තව දරුවෙක්ට තව විදිහකට සලකන දෙමාපියෝ ඉන්නවා. දැන් බලන්න එක්තරා ළමයෙක් මගේ අතින් කිව්වා එක දවසක් ගෑන් ළමෙක්. එයා දවසක් ගෙදර ඉන්නකොට තාත්තට නිවාඩු දවසක තාත්තා කොහේ හරි ඔෆිස් එක තමයි වැඩ කරන්නේ. එතකොට ඒ තාත්තා නිවාඩු දවසේ තාත්තා වෙලට ගියාට පස්සේ මේ තාත්තගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තාත්තගේ ෆෝන් එකට ආවට පස්සේ මේ ෆෝන් එක රින් වෙනකොට කවුරු හරි ගිහිල්ලා ආන්සර් කරනවානේ. මේ ළමයා තමයි ගිහිල්ලා ෆෝන් එක ආන්සර් කරන්නේ. ආන්සර් කරද්දී අහනවා මේ අයියා ඉන්නවද කියලා. ඊට පස්සේ මෙයා අහනවා අයියා කවුද අයියා කියලා. ඊට පස්සේ ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ ආපහු ගද්දි කියනවා අයියා නෙමෙයි, අයියා කෙනෙක් නෑ මේ මම මේක අප්පච්චිගේ ෆෝන් එක කියලා. එතකොට ඒ කතා කරලා තියෙන්නේ තාත්තගේ අනියම් බිරිඳ. එතකොට අනියම් බිරිඳ දන්නේ නෑ මෙයා බැඳලා සහ මෙයාට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියලා. දැන් මෙයා වෙලට ගිහිල්ලා ඇවිල්ලා ෆෝන් එක බලලා හවස් වෙද්දී ඇවිල්ලා අහනවා කවුද මගේ ෆෝන් එක ආන්සර් කරේ කියලා. කවුද දන්නේ කෝල් කරා අයියා ඉන්නවද කියලා. මං කිව්වා මෙහෙමයි කියලා. දුව කියද්දිම මේ තාත්තා මොකද කරන්නේ? වැරෙන් ගහනවා පයින් පාරක් දුවගේ යටිබඩට. දුව ගිහිල්ලා වදින්නේ පොල් ගහක. වැදුම් පාරට. එතකොට ඒ වගේ තුච්ච දෙමාපියෝ නැද්ද සමාජේ? නැද්ද? ඒ වගේ පහත් ගති තියෙන, නීච ගති තියෙන දෙමාපියොත් ඉන්නවා. ඉතින් ඒ නිසා දෙමාපියොත් තමන්ගේ දරුවන්ට සම විදිහට සලකන්න ඕනේ. මේ දරුවට වැඩියෙන් අර දරුවට අඩුවෙන් නෙවෙයි. සම විදිහට සලකන්න දෙමාපියොත් හිතට ගන්න ඕනේ. අන්න හරි. දෙමාපියොත් සම විදිහට දරුවන්ට සලකන්න එතෙන්ට බලපාන්නෙත් මොකද්ද පින්වතුනි?
එතෙන්ද බලපාන්නෙත් මොකද්ද? සිතම තමයි. මොකද්ද බලපාන්නේ? සිතම. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ එකම එක දෙයක් ගැනමයි. ඒ තමයි මොකද්ද? චිත්තය කියන මේ සිත ගැන. පැහැදිලිද? චිත්තානුපස්සනාව ගැන බුදුහාමුදුරෝ දේශනා කරේ සිත දිහා දකින කෙනා, සිත දිහා බලන කෙනා සංසාර ගමනේ විමුක්තියටපත් වෙනවා. ඔය ඇත්තෝ මේ කරන දුවන හැල්මේ දුවන ලෝකේ ඒ දිවිල්ල නතර වෙනවා හිත දිහා බැලුවට පස්සේ. ඒ නිසා මතක තියාගන්න පින්වත් ඔබ හැම කෙනාම මේ උතුම් වූ ධර්මයේ දායාද කරන අවස්ථාවේදී මොහොතේදී අද දින ඒ ආටිගල සී සුගත බිම්බාරාම විහාරස්ථානයේ අපගේ මඩවල තැන්නේ ජිනරතන හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ ධර්මදේශනාව පවත්වන දිල්නි කෞසල්‍යා මහත්මියගේ ආදරණීය මෑණියන් ඒ.ජී. හීන්මැණිකා මහත්මියට ඒ වාගේම වගීස පුංචි පුතණුවන්ගේ උපන්දිනයේ සමරන අවස්ථාවේදී ඒ දිගාසිරි සම්පත් අපි ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවේදී මානුෂීය වෙලා manussත්වයෙන් යුක්තව ඒ අම්මට සහ පුංචි පුතණුවන්ට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත ජන්මදින වේවා කියන ආශිර්වාදයේ බෞද්ධ හැම කෙනාම සාදුකාර පවත්තලා ඉෂ්ට සිද්ධ කරන්න පින්වතුනි. ඒ වගේම තමයි විරෝධ විරූපාක්ෂ දදරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියන සතරවරන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට, තිදොලෝට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට, ගටිකාර තිස්ස සහම්පති සමන් කුමාර උතුම් වූ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට, පින්ඩික දෙවියන් වහන්සේට, අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලුම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට, ඒ වගේම සක්කලේ සිටින සියලු ආර්යයන් වහන්සේලාට, තුන් ලෝක ධාතුවේ සිටින සම්මාදිට්ඨික සියලුම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ ආරමුණු බවට පත් වෙලා දෙන බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ අදහස් ටිකක්ද මේකේ සඳහන් වෙන්නේ කියලා. කොයිතරම් උත්තරීතරයිද කියලා, මොනතරම් උතුම්ද ශ්‍රේෂ්ඨයිද අග්‍රයිද කියලා බලන්න මොහොතක් මේ දෙවියන් වහන්සේලාගේ නම් සඳහන් කළ පින් අනුමෝදන් කිරීම නිසකේම පින්වතුනි මේ දෙවියන් වහන්සේලා ඔබලාට ආශිර්වාද කරනවාමයි. මොකද අපි නම් කියලායි පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම තමයි අපේ චාමරයියාගේ ආදරණීය පියතුමාට රෙක්ස් කරුණානායක මහත්මයා මීට වසර 3කට ඉහතදී මිය පල්ලෝ සැපත් වූ චූටි පුතණුවන්ට, හිටපු විහාරාධිපති අපගේ ගෞරවනීය උපරතන නාහිමිපාණන් වහන්සේට, සයිමන් ස්ටෝස්, විනිප්‍රීඩා කොන්නට් කරුණානායක, ඇලෝසියස් කරුණානායක, සිල්වියා කරුණානායක, ජොසපින් සිල්වා, ඔස්ටින් ඩයස්, වික්ටර් ඩයස්, වී වින්සන් සිල්වා, ඒ.ජී. යසෝමැණිකා, ඒ.ජී. ඉන්ද්‍රාණි මල්ලිකා, ඒ.ජී. රන්බණ්ඩා, ජයසුන්දර මහත්මයා, රත්නසිරි කාර්යවසම් මහත්මයා, මල්ලිකා ඒ.ජී. මහත්මිය, ඒ.ජී. රන්බණ්ඩා, ඒ වගේම තමයි ඊයේ දින මිය පල්ලෝ ගියපු දිනිඳු ලක්මාල් මහත්මයා ඇතුළු නම් කියු නොකියු මේ සියලු වර්ග પરම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඔබ සත්පුරුෂ වෙලා තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ පින්වතුනි. දැන් ඔබ දන්නවද එක්තරා මහරහතන් වහන්සේ නමක් දවසක් හැන්දෑ කාලේදී සක්මන් කරමින් හිටියා. සක්මන් කරමින් ඉන්න අතරේ උන්වහන්සේට ඇහුණා කවුරු හරි පුතේ කියලා කතා කරනවා. පුතේ කියලා කතා කරන ඇහුණාට පස්සේ උන්වහන්සේ බැලුවා කවුද මට පුතේ කියලා කතා කරන්නේ? කවුද කියලා ඇහුවට පස්සේ මුළු පලාතම ගඳ ගහනවා. මුළු පලාතම දුර්ගන්ධයි. මුළු පලාතම ගන්ධස්සාර ගහමින් ඊටාම බිහිසිනු බලන්න අප්‍රසන්න බය හිතෙන പ്രേත ස්ත්‍රියක් ඒ ඉස්සරහම ඇවි පෙවුණා. කවුද ඔබ? මං ඔබේ අම්මා. මගේ අම්මා වෙන්නේ කොහොමද? මේ ආත්මේ අම්මා නෙවෙයි. මීට ආත්ම 5කට කලින් අම්මා. ඔහොම වෙන්න හේතුව මොකද්ද? මීට ආත්ම 5කට කලින් පුතේ අපි බොහොම සිටු පවුලක ජීවත් වුණේ. ඔබේ පියතුමා හැමදාම මේ දුගී මගේ මිනිස්සුන්ට දම්පැන් දුන්නා. කණ්ඩ බොණ්ඩ දුන්නා. මිනිස්සු එනකොට විශ්‍රාම ශාලාවක් හදලා තිබ්බා. ඒ මිනිස්සුන්ට නවතින්න. ඒ වාගේම තමයි මිනිස්සුන්ට නිකන් කණ්ඩ බොණ්ඩ ඕනෑ තරම් දීලා තිබ්බා. හැබැයි මං කවදාවත් මේ පින්කම් වලට උදව් උපකාර කරේ නැහැ. දවසක් ඔබේ පියතුමා නැවුනගලා විදේශගත වෙන්න යද්දී ව්‍යාපාර සඳහා වෙන රටකට යද්දී මට කියලා ගියා. මොකද්ද කියලා ගියේ? මම ගියාට මේ පවත්තන දන්නට නතර කරන්න එපා. ඒ වගේම තමයි දුගී මගේ යාචක මිනිස්සු ආවොත් මේ ශාලාව හදලා තිබ්බ වෙනම ශාලාවක් මිනිස්සුන්ට නවාතැන් ගන්න විශ්‍රාම ශාලාවක්. මේව නවත්තන්න එපා. හරි මං එහෙම කරන්නම් කියලා ගෑනු කෙනා පිළිගත්තා. හැබැයි
මිනිස්සු පහවදා ඉඳන් යාචකෝ එනකොට මොකද්ද කිව්වේ? කෑම ඉල්ලගෙන එනකොට කිව්වා උඹලාගේ අම්මලාගේ ඉහමොල කාපල්ලා කියලා. එහෙම කිව්වා. මිනිස්සු නිදාගන්න ඉල්ලද්දී විශ්‍රාම ශාලාව වෙනුවට ඇත්තු අස්සයෝ එළුවෝ හරක් නිදාගන්න ගවමඩු තියෙන්නේ. ඒවා තමයි නිදාගන්න දුන්නේ. කාලයා ගාමෙන් මේ ගෑණි මැරලා ගියා. එහෙම තමයි අදටත් ඉන්නවා පන්සලට ගෑණි යනවට මිනිහා කැමති නැහැ. මිනිහා දානේ දෙනවට ගෑණි කැමති නැහැ. සමහරව එහෙම තමයි. ගෑණි පිංකම් කරනවට මිනිහා කැමති නැහැ. මිනිහා පිංකම් කරනවට ගෑණි කැමති නැහැ. හැබැයි දෙන්නම එක වගේ නම් අන්න දේවියා දේවෝ දේවියන් සද්දින් සංවසති. දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ තමයි පිරිමි කෙනත් මිනිස්සයත් පිංකම් කරන්න කැමති. කාන්තාවත් ගැහණු කෙනත් පිංකම් කරන්න කැමති. කොහොම හරි මේ කාලය ගමනේ ඊටාම දුක්ඛිත പ്രേත ලෝකයක තමයි මේ ගැහණු කෙනා ඉපදුනේ. දැන් අහනවා කොහොමද പ്രേත ලෝකයේ ස්වභාවය මහරහතන් වහන්සේ? ඛණ්ඩ තියෙන්නේ මොනවාද? කැහි, කෙල, සෙම, සොටු, මල මූත්‍ර, මිනි වලින් ගලන උරුණු තෙල්, ඕජස්, තුවාල වල සැරව, ඇස්සල කබ මේවා තමයි බොණ්ඩ තියෙන්නේ. කුණු කාණු ජරා වතුර නිදාගන්නේ අමු සොහොනේ. අලු තැවරිච්ච මිනි අලු තැවරිච්ච සොහොන් බිමේ නිදාගන්නේ. ඇයි? උඹලාගේ අම්මලා ගිහිමල කාපල්ලා කියලා මිනිස්සුන්ට බැන වැදුනා. ඒ වගේම නිදාගන්න දුන්නේ අන්නයා කරපු සිතින් කරපු ක්‍රියාවට සිතින් සිතලා කයෙන් කරපු ක්‍රියාවට විපාක ලැබුණාද නැද්ද? විපාක ලැබුණා. මතක තියාගන්න පින්වතුනි මේවා මිනිස්සු පිළිගන්න තියෙන්න පුළුවන්. හැබැයි මේවා බුද්දසින් දැකපු දේවල්. හොඳට මතක තියාගන්න. බුදු නුවණින් දැකපු දේවල්. පිළිගත්තත් Tamanට පිළි නොගත්තත් Tamanට. සමහර මේවා පිළිගන්නේ නැහනේ. පිළිගන්න එකක් Tamanට පිළි නොගන්න එකක් Tamanට. මතක තියාගන්න പ്രേත ලෝකෙ කියලා වැටුනොත් වතුර පොදක්වත් නැහැ. කල්ප ගානක් පැහැෙන්නවා. ආත්ම පහක් പ്രേත ලෝකෙ හිටියා. කල්ප ගානක් දුක්ඛින්දා. රහතන් වහන්සේ ගාව හඬා වැළපෙනවා. උන්වහන්සේ ඇහුවා කොහොමද මේක දානයක් කරලා පින් අනුමෝදන් කරන්න කිව්වා. උන්වහන්සේ පහවදාම රටේ රජුරවන්ට දැනුම් දීලා බුදුහාමුදුරුවන්ට දන් පිළිගන්නලා අලුතෙන්ම පොඩි කුටියක් හදලා මහරහතන් වහන්සේලාත් එක්ක එකතු වෙලා දන් පැන් පූජා කරලා කුටිය පූජා කරලා පින් අනුමෝදන් කළා. පහවදා හැන්දෑවේ සක්මන් කරනකොට මෙන්න පලාතම සුවඳවත් කරමින් දිව්‍යාංගනාවක් ආව ළඟට. කවුද? මං ඔබේ අම්මා අර പ്രേත ලෝකෙන් අත් මිදිලා දෙවගණක් වෙලා ඉපදුනා. මතක තියාගන්න පින්වතුනි ඒ තරම් මේ සංසාරයේ භයානකයි. ඒ සංසාරයේ භයානක නිසා බිහිසුණු නිසා භයංකාර නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අනුන් ගැන නෙවෙයි තමන් දිහා හැරිලා බලන්න. අභ්‍යන්තරේ බලන්න. තමන්ගේ සිත දිහා බලන්න. බාහිරෙන් අපිට වැඩක් නැහැ. බාහිරෙන් අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ පිරිසුදු කර ගැනීම පමණයි. අනිත්තුන්ගේ වැරදි තිබ්බට ඒක අපිට අදාළ නැහැ. අපේ වැරද්ද හරි ගස්සගත්තා නම් අපි දිනු. පැහැදිලිද? අනුන්ගේ ඕපදූප වැරදි, අනුන්ගේ කුණු, අනුන් ගැන ඒවා අපිට වැඩක් නැහැ පින්වතුනි. අපි අපේ කුණු ටික හොදගත්තා නම් අපි සංසාරෙම දිනනවා. නිර්වාණයටත්පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ අවස්ථාවේදී ඔබ මේ මිය පල්ලෝ ගියපු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට කළගුණ හදවතේ තිබුණා. manussත්වයේ තිබුණා. නේ මිනිස්කම හදවතේ තිබුණා. ඒ නිසා මේ අවස්ථාවේදී රාගම පජින්ති චාමර කරුණානායක හා දිල්නි කෞසල්‍යා මහත්මිය චාමර මහත්මයා ආටිගල පදිංචි තිලක් ප්‍රියන්ත මහත්මයා ඇතුළු මේ පවුලේ හැමදෙනාම තමයි ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කරේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපිටත් විශේෂ වශයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. අපි මුහුණ පොත හරහා හඳුනාගත්ත සහෝදරයෙක් විදිහට අයියා කෙනෙක් විදිහට චාමරයි අපිට ආරාධනා කළා මේ ධර්ම දේශනාව සඳහා අපිව වැඩම කරන්නට යෙදුණා. විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසන ආශිර්වාදයෙන් ලැබුණා. ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඔබේ ජීවිතයේ ධර්මයේ තුලින් ගත්ත දෙයක් ඇති, ගන්න පුළුවන් දෙයක් ඇති, නොගත්ත දෙයක් ඇති, මීට කලින් අහපු දේවල් ඇති, අහපු නැති දේවල් ඇති. කෙසේ වුණත් මේ ඔබගේ සසර ගමන සුවපත් වෙන්න සංසාරේ වෙන කිසි දෙයක් නෙවෙයි. මං කියවනේ නැවත මනුස්ස ලෝකෙ ඉපදෙන්නවත්, දිව්‍ය ලෝකෙ යන්නවත්, പ്രേත ලෝකෙට වැටෙන්නවත්, හතර පායේ පහළ වෙන්නවත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නවත් නෙවෙයි. මේ සංසාර ජීවිතයෙන්ම නිර්වාණ බෝධයටපත් වෙන්න අද ශ්‍රවණය කරපු මේ බණපද ටික දාන පාරමිතාවක්, ධර්ම පාරමිතාවක් වේවා කියන හැඟීම හදවතට ඇති කරගන්න පිංගතුනි. ඒ නිසා විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු ඔබ හැම කෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. කායික මානසික ශක්තිය ලැබේවා. ඔබේ ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, වෙලහෙන දාම් කටයුතු, ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඉගෙනීම් කටයුතු දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයටපත් වේවා. හැම දිනාගෙම යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.
හැම කෙනාගේම ජීවිතවලට උතුම් වූ තුනුරුවන් ආශිර්වාදයේ සැලසේවා. සම්‍යක් දෘෂ්ටික විරූඪ විරූපාක්ෂ ත්‍රාෂ්ට්‍ර වෛශ්‍රවණ සතරවරන් දෙවියන්ගේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ ගලේ බණ්ඩාර කළු බණ්ඩාර කැලේ බණ්ඩාර කොසබා බණ්ඩාර කීර්ති බණ්ඩාර කියන සිංහලද්වීප ධරණිතලයේ සුරකින සියලුම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ අලුත් නුවර දැලිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. හැම කෙනාගේම ජීවිතේ කාලෝකමත් වේවා. අවසානයේදී උතුම් වූ නිර්වාණ ධාතු ස්පර්ශ කරන්නට මේ පින් හේතු වාසනා වේවා කියන හැඟීම හදවතට ඇති කරගෙන හැමදෙනාම ඔහොම වන්දනා කරන්න පින්වතුනි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ඔයත් හිතේ වීඩියෝ ඇඩ් එකක් කරගන්න ලොකු ගාණක් යනවා කියලාද? එහෙම නෑ. ඔයත් බිස්නස් එකක් කරන කෙනෙක්ද? ඔයා කරන ඕනම බිස්නස් එකක් අපි ප්‍රොමෝට් කරලා දෙන්න. ඉතින් අදම අමතන්න පහළ තියෙන අංකයට. මේමයි කේස් එක මට සින්දු කියන්න පුළුවන්. හරිද? මට කේස් එක තියෙන්නේ මේ සින්දුවක් කියන්න තරක් නෑනේ හරියට. ඉන්න කරන්නේ සින්දුවක් කරන්න ගියාම ලේසි නෑනේ. මොකද කරන්නේ? අයියෝ මොකද ප්‍රශ්නේ? වැඩසිරි දැන් අහලෝකෙ කරන්නේ ස්ටුඩියෝ වියගෙන්නේ. යන්න ස්ටුඩියෝ වියකට. මේ තියෙන්නේ බලලා නම්බර. මොනකට කොන්නක් ගන්නකො. ලිරික්ස් දාලා හරිද? ඔඩියෝ වීඩියෝ එක හදලා හරිද? හැමදේම එකම තැනකින් මියුසික් වීඩියෝ එකක් එක්කම කරගන්න පුළුවන්. යන්නකො ස්ටුඩියෝ වියකට. දැන් අහලෝකෙ තෝකේ ට්‍රෙන්ඩ් එක. Here is the place, our place, Studio We.